ඒ වස්සාන ඍතුවේ එක්තරා සැන්දෑවකි. මෙහෙකරුවෙක් උස් තොරණින් සැදුම්ලත් රශෝමාන් නගරයේ දොරටුව යටට වී වර්ෂාව නතර වන තුරු බලා සිටියේය. සුවිසල් දොරටුව යට මොහු හැරුණු විට වෙන කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. එක් පළගැටියෙක් පමණක් තැනින් තැන රක්ත වර්ණ සායම් ගැල්ව ගිය විශාල වටකුරු කුරුණක් මත läග සිටියේය. වෙනදා ස්ත්‍රී පුරුෂයන් දෙතුන් දෙනෙක්වත් වර්ෂාව නතර වන තුරු මෙහි නැවතී සිටින්නෝය. එසේ වුවත් ඒ දෛවෝපගත දිනෙහි ඔහු හැරුණු විට වෙන කිසිවෙකුත් එහි දක්නට සිටියේ නැත. මනුෂ්‍ය ජීවිතයේ අහඹුවන් ආවේගයන් හා සංකීර්ණ චර්යාවන් පුද්ගලානුබද්ධව සියුම්ව පරාමර්ශනය කෙරෙන විශ්ව සම්භාවනීය රශෝමාන් චිත්‍රපටයේ සමාරම්භයයි. ජපන් සාහිත්‍යයේ අක්මුල් සොයා යන පෙරගමන්කරුවා ඔහුයි. හෙළ සාහිත්‍ය වෘක්ෂයේ ජපන් කෘති නැමැති සකුරා මල් සුපුෂ්පිතව සුගන්ධවත් වූයේ ඔහුගේ ආනුභාවයෙනි. පේරාදෙණිය ගුරුකුලයේ යෝධ ශක්තිය ඔහුය. විචාර කලාවේත් භාෂාවේත් පෙරගමන්කරුවා ඔහුය. ඔහු කළ පුරෝගාමී මෙහෙවර සුවිශේෂද යුගකාරකද සදානුස්මරණීයද වන්නේය. අවිස්සාබෙල්ල පුවක්පිටිය ඇස්වත්තේ පදිංචිව සිටි රාජකරුණා මොහොට්ටි අප්පුහාමිලාගේ දොන් කරෝලිස් හෙවත් දොන් කරෝලිස් රාජකරුණානන්ට දාව වෙත්තසිංහ අප්පුහාමිලාගේ මැණිකේ හෙවත් මැණිකේ වෙත්තසිංහ මෑණියන් විසින් 1933 පෙබරවාරි මස 18 වෙනි දින බිහි කළ කුමරුවාට දොන් ආරියරත්න රාජකරුණා යන නම ලැබින. කුඩා අවදියේම ඇස්වත්ත පන්සලට නිතර ගිය රාජකරුණා දරුවා එහි නායක හිමියන්ගෙන් පාලි සංස්කෘතික භාෂා පිළිබඳ මූලික අවබෝධය ලබාගත් අතරම බුදුදහම ද උගත්තේය. ඔහුගේ ප්‍රථම පාඨශාලාව වූයේ පොල් අතු සෙවිලි කළ පිටිසර බද පාසලක් වූ ඇස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයයි. අනතුරුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා රත්නපුර සීවලී විද්‍යාලයට ගිය හෙතම එම කඩයිමෙන් විශිෂ්ට සාමාර්ථ සහිතව සමත් විය. ඔහු උසස් පෙළ අධ්‍යයනය සඳහා තෝරා ගන්නා ලද්දේ එකල ලක්දිව පැවති කීර්තිමත්ම බෞද්ධ විද්‍යාස්ථානයක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයයි. සුකීය ජීවිතයේ දෙවන සිහිනය එනම් සරසවි වරම් ලැබීම අති විශිෂ්ටාන්දමින් සාක්ෂාත් කර ගැනීමට රාජකරුණා සිසුවාට මෙහිදී හැකිවිය. මුලින්ම මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1953. 53 තමයි පේරාදෙණියට ලංකා විශ්වවිද්‍යාලය ගෙනාව. ශිෂ්‍යෙක් වශයෙන් ඉන්න කාලේ තුරම හිටිය වයිස් චාන්සලර් සර් නිකලස් ආටිකල්. ආරියරත්න රාජකරුණා නම් වූ ඔහුගේ නම සරසවියට පැමිණි පසු ආර්ය රාජකරුණා ලෙස වෙනස් විය. රාජකරුණා තරුණයාගේ මුල්ම නේවාසිකාගාරය වූයේ ගලහපාරට යාබදව සුන්දර කඳුගැටයක් මත පිහිටි ජේම්ස් පීරිස් ශාලාවයි. මහවැලි නිම්නයේ චමත්කාරජනක දසුන් අතර යෝධයෙකුසේ නැගී සිටින සප්ත මහල් පුස්තකාලයට
ඔහු ආසක්ත විය. මහාචාර්ය මල්ලසේකර, මහාචාර්ය පර්ණවිතාන, මහාචාර්ය සරච්චන්ද්‍ර ආදී දෙස් විදෙස් පතල ගුරුවරුන් ගිය මඟ තමාගේ ගමන් මගද විය යුතු බව රාජකරුණා තරුණයා මේ වන විටත් තීරණය කොට තිබුණේය. ඔහුගේ ප්‍රධාන විෂය සිංහල වූ අතර අනුවිෂය ග්‍රීක රෝමන් නාට්‍ය කලාව හා සාහිත්‍ය විචාරය විය. ඒ කාලේ විශ්වවිද්‍යාලවලට එන ශිෂ්‍යයෝ උගා පොත්පත් කියවලා තිබුණා. සිංහල පොත් ගැන ඒ තරම් තියන අය කවදාවත් හිටියේ නැහැ. කොහොම හරි විශාල උනන්දුවක් ඒ කාලේ තිබුණා සාහිත්‍ය ගැන. ඒ උනන්දුව නිසා තමයි අපි සාහිත්‍යයට යොමු වුණේ. ඒ වගේම ඒ කාලේ පොතක් පිට වෙනකොට අපි ඒක කියවලා තියෙනවා. අනික ඒ කාලේ හුඟක් සාහිත්‍යයට නැඹුරුනේ සරච්චන්ද්‍ර. ඒ සරච්චන්ද්‍රගේ බලපෑම හුඟක් තිබුණා. ඒ වෙනකොට සරච්චන්ද්‍රගේ සිංහල නවකතා වෙන පොත් පිට වෙලා ලොකු උනන්දුවක් තිබුණා රටේ ඔය සාහිත්‍ය ගැන. ජපන් සභ්‍යත්වය හා එහි වූ සාහිත්‍ය කලා ඥාන කෝෂ්ඨාගාරය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් සිටි මහාචාර්ය සරච්චන්ද්‍ර සිය ශිෂ්‍ය ආර්ය රාජකරුණාගේ ශාස්ත්‍ර පිපාසයේද උද්‍යෝගයේද සලකා අපූර්ව උපදෙසක් දුන්නේය. එනම් ඉහළ උපාධියක් හැදෑරීමට ජපානයට යන ලෙසයි. සංචාරයකදී විඩාවට පත්ව නවාතැන්පලක් සොයන අතර මල් පිපුණු ෆූජී ගසකි. රාජකරුණා සිසුවාගේ ජීවිතය තීර්ණාත්මකව වෙනස් වන්නටද එය ශාස්ත්‍ර උද්දීප්තියෙන් බබලන්නටද මේ ජපන් සංචාරයේ හේතු විය. ලක්දිව මෙන් නොව වසරේ කලින් කලට ඍතු විපර්යාස මැවෙමින් සකුරාමල් පිපෙමින් සොබා දහම පරම රමණීයද අභිරාමද වන ජපානයට රාජකරුණා තරුණයා හැම අතින්ම ආසක්ත විය. එහි පරිසරයට පමණක් නොව ජපන් සාහිත්‍යයට කබුකි නෝ නාට්‍යවලටද චිත්‍රපටවලටද හයිකු කවිවලටද ඔහු මහත්සේ ඇලුම් කළේය. ජපන් ජනජීවිතයට ඔහු හැම අතින්ම අනුගත විය. ජපන් භාෂාව පිළිබඳව ඩිප්ලෝමාවක් ලැබීමට රාජකරුණා විද්‍යාර්ථයාට එහිදී අවකාශ උදා විය. ශ්‍රේෂ්ඨ චිත්‍රපටයක් බිහිකිරීම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක් බිහිකිරීම මෙන්ම දුෂ්කර කාර්යයකි. ඊට දුර්ලභ ගණයේ ප්‍රතිභා ශක්තියක් අවශ්‍ය වේ. ඉහළ ගණයේ සාහිත්‍ය කෘතියක් මෙන්ම ඉහළ ගණයේ චිත්‍රපටයකින්ද ගැඹුරු වින්දනයක් ලද හැකිය. උසස් සාහිත්‍යයක් පැවතීමට උසස් විචාර කලාවක් අවශ්‍ය යන්න පැවසුවා මෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උසස් තිරනාටකයක් තිබිය යුතුයි. ජපන් බසින් ඍජුවම හෙළබසට පරිවර්තිත රෂෝමෝන් තිරපිටපත ආරම්භ වන්නේ මෙසේය. ඔහු ජපානයේදී වඩාත් ඇලුම් කළ සුවිශේෂී සාහිත්‍ය ශාන්රයක් වූයේ ජපන් චිත්‍රපට තිරනාටකයයි. 50 ගණන් වල විශාල උනන්දුවක් ඇති වුණා ජපන් චිත්‍රපට ගැන. ඔය රෂෝමන් චිත්‍රපටය එහෙම නිෂ්පාදනය කළේ 50 ගණන් වල. ජපානයේ සිරිතක් තියෙනවා චිත්‍රපට කතා මුද්‍රණය කිරීම. ලෝකෙ වෙන රටක ඒ තරම් මුද්‍රණය කිරීමක් සිදු වෙන්නේ නැහැ චිත්‍රපට කතා. ජපානයේ විශාල වශයෙන් හැම චිත්‍රපටයකම ඉස්සෙල්ල තිර නාටක ලියලා තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ සත්‍යෙට හුඟක් වෙනස්. ඒ නිසා මේ චිත්‍රපට කතා මුද්‍රණය කරනවා. ඒ මුද්‍රණයෙන් තමයි මන්ට කියවන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව ලැබිලා මම ඔය මුලින්ම ඔය රෂෝමන් චිත්‍රපටය ඇතුළු තව චිත්‍රපට ගණනාවක් සිංහලට පරිවර්තනය කළා. මේ වන විට ජපන් සමාජයේ චිත්‍රපට තිරනාටක වෙනම සාහිත්‍යාංගයක් ලෙස වර්ධනය පැවතින. ඔහුගේ රුචිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු වතින් ජපන් චිත්‍රපට තිරනාටක සිංහලයට පරිවර්තනය වන්නට විය. 2011 දී Drama and Theatre in Orient
නාට්‍ය කලාවේද ඔහු දැක් වූ පරිවර්තන ප්‍රාතිහාර්ය ජපන් සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී කඩයිමකි. ජපන් භාෂාව දැනගෙන හිටියා විතරක් නෙමෙයි. ඒ ජපන් භාෂාවෙන් ජපන් සංස්කෘතිය ඇතුළේ නිර්මාණය වෙච්ච කවි, නවකතා, කෙටිකතා සහ එපුණක් නෙමෙයි තාමත්ම ප්‍රබලම මාධ්‍යයක් වන චිත්‍රපටය. ඒ ජපන් සංස්කෘතිය ශ්‍රී ලාංකේය සංස්කෘතියට බද්ධ කිරීම ආර්ය රාජ කරුණා කරන ලද මෙහි සුළුපටු පෙරදින විශ්වවිද්‍යාලයෙන් විසින් බිහි කර පෙරදින විශ්වවිද්‍යාලයට සේවය කර පෙරදින විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ශ්‍රී ලාංකික සමාජයට මහඟු සේවයක් කර ඒකම වගේ ශ්‍රී ලංකාවෙන් පිට දේශයන් වලට පවා ශාස්ත්‍රීය වශයෙන් සේවයක් කරපු තවත් පතාකෙක් තමයි මහාචාර්ය ආර්ය රාජ කරුණා. ජපානයේ ගියේ පැරණි නාට්‍යක දැන් මේ කාලේ මනමේ වලින් පස්සේ පෙරදිග සාම්ප්‍රදායික නාට්‍ය කලාව ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ಭಾರತයේ චීනයේ හා ජපානයේ සම්භාව්‍ය නාට්‍ය කලාවේ තුලනාත්මක අධ්‍යයනයක් කරන්නයි ගියේ. ඒ කියන්නේ සංස්කෘත නාට්‍ය, පීකිං ඔපෙරා නාට්‍ය හා ජපන් නාට්‍ය. ඒ කාලේදී මම ජපන් නාට්‍ය කලාව විතරක් නෙවෙයි ජපන් සාහිත්‍ය ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඇතුළේ ජපන් කෙටි කතා, නවකතා, කාව්‍ය ආදී කියවන්න පටන් ගත්තා. සිසුන් අතරද ගුරුවරුන් අතරද කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළ මහාචාර්ය රාජකරුණා සිසුන්ගේ ආදරයට පාත්‍ර වූවා. ඇතැම් සිසුහු ඔහුට කවිද පද බැන්දෝය. කලාකරුවෙකු ලෙස රටේ කීර්තියට පත් අධිනීතිඥ රම්බන්නා සෙනවිරත්න ශිෂ්‍ය අවදියේදී සිය ගුරුවරයා වූ එවකට අවිවාහවක සිටි රාජකරුණා තරුණ කතිකාචාර්යවරයා ගැන මෙසේ කීවේය. කඩවසම් කරුණා ගැහැණු ගැන නිති වරුණා තවම නැත සරණා අනේ ආර්ය රාජකරුණා. නොපසු බස්නා උත්සාහෙන්ද ආරබ්ධ වීරයෙන්ද ජීවිත නෞකාව ජයග්‍රහණයේ සුන්දර වෙරළ තීරයේ දෙසට ගමන් කරවද්දී පහන් කණුවක්සේ ඔහුගේ දිවිමඟ පහන් කරවන්නට එක් වූ ඈ සිංහරාගේ ඉන්ද්‍රාදි සිල්වා නම් වන්නේය. මේ විවාහයෙන් අනතුරුව මේ දෙපළගේ කැදැල්ලට නිශාන්ත රාජකරුණා හා හරිණි රාජකරුණා යන දරුවන් එක් වූහ. පුතු ඇමරිකාවේ මහාචාර්ය පදවියක් දරමින් සිය පියාගේ ගමන් මඟ අනුගමනය කරමින්ද දුව වෛද්‍යවරියක් වශයෙන් සේවය කරමින්ද රාජකරුණා පරම්පරාව වර්ණවත් කරමින් සිටිති. තමා උගත් පේරාදෙණිය සරසවියේම ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමේ දුර්ලභ භාග්‍ය ලද හෙතෙම ගුරු සිසු දෙපිරිස අතරේම ජනප්‍රිය වූයේ කවදත් කලට වේලාවට නිසි පිළිවෙලට කටයුතු කරන ගුරුවරයෙකු ලෙසයි. මේ අධ්‍යයන අංශයේ හිටපු අපගේ අනිකුත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු එක්ක සංසන්දනය කරනවා. එතුමා හැම දෙයක්ම පිළිවෙලකට කරන්නට උත්සාහ කරා. ගොඩක් වෙලාවට අපි රාජකාරියට එනවද, නිසි වෙලාවට එනවද, නිසි වෙලාව වෙනකන් ඉන්නවද කියන එක අධීක්ෂණය කළා. ඒ වගේම මට මතකයි මම తాවකාලික සහකාර කතිකාචාර්යවරයෙකු වශයෙන් ඉන්නකොට මට ලැබෙන වැටුප ගැන පවා එතුමා බොහොම සැලකිල්ලෙන් අවධානය යොමු කරා. සමහර විට අපිට වැටුප් ලැබුණත් නිසි වෙලාවට අපගේ පැමිණීම පිළිබඳ තොරතුරු ඒ අංශවලට දැනුම් දුන්නද යනාදී වශයෙන් මේවා හොයලා බලන්න පටන් ගත්තා. අධ්‍යයනාංශයේ ගොඩක් කටයුතු එතුමා බොහොම සැලකිල්ලෙන් අධීක්ෂණයෙන් කටයුතු කළා. සිංහල සාහිත්‍ය විචාරය ගත් විට එහි මුලින්ම හමුවන විචාරකයන් කිහිප දෙනා අතරට මහාචාර්ය රාජකරුණාද අයත් වේ. පේරාදෙණි ගුරුකුලයේ කියන එක ඒ නමින් හදින්වීමට හේතුවක් වුණේ ඔය කොළඹ කාව්‍ය ගැන කරපු විචාර. ඒ වගේම ඔය සාහිත්‍යන්තර නවකතා ගැන කරපු විචාර. 1962 වර්ෂයේ පළ වූ නූතන සිංහල කාව්‍ය පළමු කෘතිය සහ දෙවන කෘති සිංහල පද්‍ය විචාරෙහිලා මුලින්ම කරන ලද බරපතල මැදිහත් වීම බව වියතුන්ගේ විශ්වාසයයි. ඔහු පතිත කළ ඥානාලෝක කදම්බය
සදා සප්‍රමාණ වේ. එසේ වත් බහුජන සාධුකාරය නොපතමින් ඔහු ස්වකීය කටයුත්ත දිගින් දිගටම නොපිරිහෙලා කරගෙන ගියේය. සම්මානලාභී සිංහල නවකතා පිළිබඳ ඔහුගේ මෑතකාලීන නිරීක්ෂණ වියතුන්ගේ නොමද අවධානයට බඳුන් විය. ආර්යරාජ කරුණා මහාචාර්යවරයා මහාචාර්යවරයෙකු ලෙස පමණක් නොව පරිපාලකයෙකු වශයෙන්ද අත්කරගත්තේ නොමද කීර්තියකි. හෙතෙම 1983 සිට 1993 දක්වා දස අවුරුද්දක් පේරාදෙණිය සිංහලංශයේ අංශාධිපති මහාචාර්යවරයා විය. කලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක වූ ඔහු සිංහල සාහිත්‍ය මණ්ඩලයේ සමාජිකයෙකුද විය. ජපන් සාහිත්‍ය පමණක් නොව අවශේෂ විෂය පිළිබඳ හෙතම සතු ඥාන ප්‍රභාව කෘති ලෙසින් දුරට වැඩියේය. දියුණු විචාර කලාවක් නොමැති රටක දියුණු සාහිත්‍යයක් පහළ විය නොහැකි බව මහාචාර්ය රාජකරුණාගේ මුවග නිරන්තරයෙන් රැව්දෙන වදනකි. සිංහල ඉංග්‍රීසි ජපන් භාෂාස්ත්‍රයේම වදනිසිරු වූ හෙතෙම සිංහල ජපන් ශබ්දකෝෂයේ ප්‍රධාන සංස්කාරකවරයාද විය. සිංහල භාෂාවේ අනාගතය පිළිබඳ ඔහුගේ මතවාදය විවාදයට තුඩු දුන්නකි. දැනටත් ලෝකෙහි වඳවෙමින් පවතින භාෂා ගණයට දමා ඇති සිංහලය වහා පිළියම් නොකළහොත් ඉතා ඉක්මනින්ම අභාවයට යන බව ඔහුගේ නිරීක්ෂණය වන්නේය. මේ සොඳුරු සාහිත්‍ය වේදියානන් ස්වකීය ශාස්ත්‍රීය හා නිර්මාණ චාරිකාවේදී ලද බුහුමන් කිත් පැසසුම් මෙපමණකැයි කිව නොහේ. ජපන් සාහිත්‍ය කෘති පරිවර්තනය සඳහා තෙවරක්ම රාජ්‍ය සම්මානෙන් පුදලද හෙතෙම සාහිත්‍ය රුචිය හා නවකතා විචාරය නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය වෙනුවෙන්ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තේය. එමෙන්ම 1981 ජපන් නෝනාට්‍ය ග්‍රන්ථයටද 1989 රෂෝමෝන් පරිවර්තනයටද 1994 අපායේ දොරටුව නම් ග්‍රන්ථයටද එම වසරවල් වල උසස්ම කෘතිය සඳහා වන රාජ්‍ය සම්මානය හිමි වූයේ එම කෘතිවල ඇති ශ්‍රේෂ්ඨත්වය නිසාවෙනි. අවස්ථා ගණනාවකදී ශිෂ්‍යත්ව ලබා විදේශගතව ඥාන ගවේෂණය කිරීමට මේ මහා ප්‍රඥයාට හැකිවිය. මලින් පලින් පිරී ගිය ලියගොමු සොඳුරු සිහිවටන සමගින් මග දෙපස නැගී සිටින නේවාසිකාගාර මල්කම් ලියකම් සැඳි උත්කෘෂ්ඨ ප්‍රාසාද ඇතුළු සරසවියේ වියපත් නොවන තාරුණ්‍ය තම සෙවනේ හැදුණු වැඩුණු මේ වැඩිමල් සහෘදයා පැමිණෙන තුරු බලා සිටින්නාක් වැන්න. කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන් මුළු මහත් ජීවිතය ගත කළ අපේ කාලේ දිසාපාමොක් ඇඳුරානන් වූ හෙතෙම සිරිලක පුරා පැතිරගත් ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවකගේ ගුරුරයාව පේරාදෙණි හෙළ ඇඳුරු පරපුරේ වෘද්ධතම සමාජිකයාව ජපන් සාහිත්‍ය බිජු හෙළේ වපුල එමගින් හෙළ සාහිත කෙත පෝෂණය කළ යුගකාරක ප්‍රඥාව දෙස් විදෙස් බුහුමන් යශෝඝෝෂා කිත් පැසසුම් ලබමින් ඔහු පතිත කළ ඥානාලෝක කදම්බය සදා සප්‍රමාණ වේ. පොත්පත් වෙහෙසකර බවද හුදකලාවද දුරු කරන ලෙන්ගතු මිතුරන් වෙන්න. කියවීමට මෙන්ම ලිවීමටද එකසේ ඇලුම් කරන මේ මහා ප්‍රඥා සභ්‍යත්ව දෙකක ඥානයෙහි සාරඵල ලෝවැස්සන්ට බෙදා දෙන විසල් වෘක්ෂ රාජයෙකුසේ සුකීය අමිල මෙහෙවර නොපිරිහෙලා ඉටු කරමින් සිටි. කබුකී නෝනාටක යම්තාක් කල් පවතින්නේද රෂෝමෝන් ආදී ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට යම්තාක් කල් ලෝවැස්සන්ගේ අවධානයට බඳුන් වන්නේද
හයිකු කවි යම්තාක් කල් මිනිසාගේ මනරංජනය කරන්නේද? හෙළ සාහිත්‍යයේද විචාර කලාවද යම්තාක් කල් පවතින්නේද? ඒ තාක් කල් මහාචාර්ය ආර්ය රාජකරුණා යන නාමය සිරිලක වැසි දන තුඩ රැව් දෙමින් ගරු බුහුමනට ලක්වෙමින් පවතිනු නොඅනුමානය.